අයිබෝවන් මම මේ කියන්න බැලුවේ අපේ දැන් ගොඩක් මිනිස්සු කතා කරන අය කියනවා මට කිසිම දියුණුවක් නැහැ කොච්චර සල්ලි මුදල් හම්බ කර ඉතුරුවක් නැහැ ගෙදර දොරේ ගොඩක් ගැටලු ප්‍රශ්න ඒ වගේ දේවල් ලෙඩ දුක් කරදර තියෙනවා කියලා. දැන් උදරුව බලන්න අපේ සිංහල අය දෙකෙන් පංගු 150ක්වත් ගෙදරක බුදු පහනක් තියලා බුදු පහන පත්තු කරන්නේ නැහැ දෙවියෝ අදහන්නේ නැහැ. එතකොට බලන්න අපේ මුස්ලිම් ජාතිකයන් අපේ මුස්ලිම් මිනිස්සු ඉන්නවා මේ කට්ටිය හැමදාම නිසිපතා ඒ දිනේට හරියට ඒව කොහොමද පල්ලි වලට ගිහිල්ලා ඒ කට්ටිය දෙවියෝ වැඳ පුදාගෙන ඒ දේ කරගන්නවා. ඉතින් මේක දැනගන්න මේ දෙවියන් බුදුන් කියලා ඉන්නවනේ මේ කට්ටිය අදහලා ඒ කට්ටියට තමන්ගේ දුක වේදනාව කියලා තමන්ගේ ඒ හරි හම්බ කරගන්නේ මිල මුදල ඉතුරු කරගෙන ගෙදර පවුලේ සමගිය ඇති කරගෙන ධන දාන්‍ය වලින් පිරීලා ඉන්න විදිහට ඒ කටයුතු කරන්ද ඔය දරුවම හිත මේක කවුරු කියන්න දෙයක් නෙවෙයි ඔය දරුවන්ට මේක වැටහෙන්න සල්ලිය මුදලක් ඉතුරු වෙන විදිහට පවුලේ සමගිය ඇති වෙන විදිහට මේ කාරණා කරගන්න